මේ QR එක ස්කෑන් කරාම කොල්ලෝ දෙන්නෙක් පරක් වෙලා අවිල්ල දෙන්නේ ඔයද පේපර් එකක් ලියලා ගම්පහ ඉඳන් ආවේ කියලා පරක් වෙලා ආවේ කියලා QR එක ස්කෑන් කරාම එනවලු අර කිල් එකේ ෆොටෝ එකක් එක්ක ප්‍රොෆයිල් එක මාරු කරලවත් මොකුත් නැහැ අර වෙන කවුරුර රෙජිස්ටර් වෙච්ච එකක් අරගෙන ඇවිල්ලා එහෙම මේ කතා කරලා බලලා ඊට පස්සේ ඒ ළමයා බිබිලේ හරිද ඒව වෙන අදාළ මන් දන්නේ මේ අතුලට දැම්මද නැද්ද දන්නේ නැහැ කොහොමද ඔෆිෂියල් හරි ඒක රෙජිස්ටර් වෙච්ච QR එකක් වෙන එකක් එක්ක ප්‍රොෆයිල් එකත් මාරු කරගෙන ඉන්න ඕන උන් අරගෙන මාරු කරගෙන ඒකනේ ඕක ඊට පස්සේ පළවෙනි එකක විතරයි අහුවෙලා තියෙන්නේ දෙවෙනි එක ටක් ගාලා ෆෝන් එක අරගෙන ඒ කියන්නේ උගේ එක බලන්නවත් දීලා නැහැ එහෙම ඒවා තියෙනවා එකක් අහුවන ආරංචියක් මේ ඒත් නයිට් සෙමිනා එකට ඒ කියන්නේ ගෙදරකින් මේවා hina වෙන්න හොඳ කාරණා නෙවෙයි නමුත් ඉතින් ඒවා hina යන කාරණා මේ මොකක් හරි ළමයාව මොකක් හරි වැඩකට අරන් ගිහිල්ලා ඒලා බදාදානි රෙජිස්ට්‍රේෂන් එක තිබෙන බදාදා රෑ 10ට නේ මොකක් හරි ගමනක් එක්කන් ගිහිල්ලා ගෙදරින් ආත්තර කොහෙද මේ කොහොම හරි ළමයාට රෙජිස්ටර් වෙන වෙලාව මිස් වෙලා ඒ ගමන හින්දා ඌ දැන් ගෙදර ආපු වෙලේ ඉඳන් ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නේ නෑලු අරගයි මේකයි ඒක ෆුල් අඬනවලු කාමරේට වෙලා කොල්ලෙක් මට තේරුනේ නැති කතාව ඊට පස්සේ මේ අපෙන් දැන් මොනවා හරි කරලා දෙන්න පුළුවන්ද කියලා ස්ටුඩන්ට් ID එක මොකක්ද කියලා හදි ඒක කියන්නවත් කතා කරන්නේ නෑලු කාමරේට අඬන ඉන්නවා ඊපස්සේ මම දැන් ඒක දාගන්න බැරි වෙලාද එහෙම මරුමරේ වෙලා තියෙනවා දැන් ඒ ආරංචි වෙන්නේ අර නයිට් සෙමින එකත් එක්ක පටන් ගමුද අපි සංවේදී දරුවෙක් ඔය තමයි නයිට් සෙමිනා එක වෙනුවෙන් එහෙමයි උන්නේ වෙන ඒවට අඬන්නේ නැහැ නයිට් සෙමිනා එකට එන්න බැරුණා මෙහෙම තමයි හරි බලමු කොහෙන්ද යන්න ළමයිද අපිට අනයින විශ්ලේෂ